මේ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරන්න හදන්නේ 2019 ෆිසික්ස් MCQ පේපර් එකේ 27 වෙනි MCQ එක. අපි එන යමු 27 වෙනි MCQ එකට. ලක්ෂීය ආලෝපන විශාල සංඛ්‍යාවක් අලය ආල් වූ සන්නායක නොවන මුදුවක. අලය ආල් වූ සන්නායක නොවන මුදුවක ඒකාකාර ව්‍යාප්ත වී ඇත. මුදුවේ ඇති මුළු ආලෝපන ප්‍රමාණය Q capital Q නම් රූපයේ දැක්වෙන පරිදි මුදුවේ අක්ෂය මත වූ P ලක්ෂය. මෙදින මුදුවේ අක්ෂය මත වූ P ලක්ෂයේ ස්ථිති විද්‍යුත් විභවය කුමක්ද? මෙහෙමයි. සාමාන්‍යයෙන් ස්ථිති විද්‍යුත් විභවය හොයන්න අපි යොදා ගන්න සමීකරණය තමයි V සමාන 1 බෙදීම 4යි 5 ඒක තමයි සාමාන්‍යයෙන් අපි ස්ථිති විද්‍යුත් විභවය හොයන්න යොදා ගන්න සමීකරණය. අපි සාමාන්‍යයෙන් මේ වගේ ගානක් හද විශේෂයෙන් වැදගත් වෙන තියරි පොයින්ට්ස් ටිකක් මතක් කළොත් මේ වගේ Q කියන ආලෝපනයක් තියෙනවා නම් මේ වගේ P කියන ලක්ෂයක් තියෙනවා නම් ඒ අතරතුර අපි ගන්න සිම්පල් R කියලා. එතකොට මේ අතර තියෙන එකට අපි V1 ස්ථිති විද්‍යුත් විභවය මොකක්ද කියලා V1 වලට අපිට උත්තරයක් ගොඩිය ගන්න පුළුවන්. V1 සමාන 1 බෙදීම 4යි 5 θ Q බෙදීම R. පැහැදිලිනේ ඒක පැහැදිලිනේ. ඊපස්සේ මේ P ලක්ෂයට ඊට විරුද්ධ පැත්තෙන් සිම්පල් Q වලින් දීලා ඒක R දෙකක් තමයි ඒකේ පළතලයේ දුර වෙන්නේ. මේක ඍණ ආලෝපනය. එතකොට ඒකේ ස්ථිති විද්‍යුත් විභවය ගත්තොත් අපි ඒක ගමු V2 කියලා. ඒකත් මේකම තමයි 1 බෙදීම 4යි 5 θ ඍණ වෙනවා ඍණ සිම්පල් Q බෙදීම R වර්ගය. R වර්ගය R දෙක R දෙක කියන්නේ අපි බලන් තියෙන එක. ඒක පැහැදිලි. තව ඉතින් අපි ගියොත් දැන් මේ P කියන ලක්ෂයේ සමස්ත ස්ථිති විද්‍යුත් විභවය ඒක ගත්තොත් ඉතින් අපිට මේ සමීකරණය දෙක කියන්නේ Vp සමානයි 1 බෙදීම 4යි 5 θ Q බෙදීම R. කියන්නේ මේ පළවෙනියගේ අඩු කරනවා මෙයාගේ 1 බෙදීම 4යි 5 Q බෙදීම R වර්ගය. පැහැදිලිද? එන්නේ මොකක්ද අපිට ගන්න පුළුවන්. දැන් මෙතන තව එක වැදගත් දෙයක් තමයි V2 මෙහෙමනේ දක්වලා තියෙන්නේ. අපිට V2 මේක අනිත් පැත්තට දක්වන්න පුළුවන්. දැන් V2 තියෙනවා V2 එක අපිට දෙන්න 1 බෙදීම 4යි 5 θ ඍණ Q සිම්පල් Q බෙදීම දෙකනේ. මේකම අපිට ලියන්න පුළුවන් V2 සමානයි ඍණ මාර්ක් එක ඉස්සරහට ගන්නවා. ඍණ ලකුණ ඉස්සරහට අරගෙන අපි ලියන්න පුළුවන් 1 බෙදීම 4යි 5 θ කිසිම සිම්බල් එකක් නැතුව නිකන් Q බෙදීම R2 මේකම ලියන එක ආකාරයක්. මේක මේකට සමානයි. වෙනස ගතිය අපි ඍණ මාර්ක් එක ඉස්සරහට ගන්නවා. කලින් මේක ඍණ මාර්ක් එක මෙහෙමනේ තියෙන්නේ. මේ විදිහට තමයි අපි සම්ප්‍රයුක්තය හොයාගන්නේ. සම්ප්‍රයුක්ත ස්ථිති විද්‍යුත් විභවය හොයාගන්න මෙන්න මේ විදිහට. අපි එහෙනම් දැන් මේ වගේ ගානකට අවශ්‍ය තියරි ටික මතක් කරගත්තා. අපි එහෙනම් දැන් ගානට යමු. මේ ගාන අපිට කියලා දෙන්නේ අලය ආලු සන්නායක නොවන මුදුවක් ඒකාකාර ව්‍යාප්ත වී ඇදෙන. ඒතර මුදුවේදී මුළු ආලෝපන ප්‍රමාණය කියනවා P ලක්ෂයේ ස්ථිති විද්‍යුත් විභවය. ඒතකොට විශේෂයෙන්ම අපිට මුදුවක ස්ථිති විද්‍යුත් විභවය වෙන වෙනම සමීකරණයනේ. කලින් තිය සමීකරණය තමයි අපිට තියෙන්නේ. මේ සමීකරණය තමයි තියෙන්නේ. ඒතර අපි සාමාන්‍යයෙන් මේක ඇඳගත්තොත් මේක පොඩ්ඩක් එක්ස්ටෙන්ඩ් කරලා මෙතන දුර R කියලා තියෙන සිම්පල් R මේක D මේක P දැන් මේ යගේ වශයෙන් ඉතින් මේක පයිතගොරස් තියරම් එක පාවිච්චි කරලා අපිට මේ යගේ ගන්න පුළුවන් R වර්ගය දන්න D වර්ගයේ වර්ගමූලයෙන් අපිට ගන්න මෙතන දුර. එතකොට එහෙනම් දැන් අපි සාමාන්‍යයෙන් මෙන්න Q ඉන Q එක කාලෝ ස්ථිති විද්‍යුත් විභවය හොයනවා කියලා. අපි ඒක හොයන්නේ. අපි ඒක ගමුකෝ ඩෙල්ටා V1 කියලා. ඩෙල්ටා V1 එතකොට අපිට ගන්න පුළුවන් 1 බෙදීම not simple Q1 බෙදීම මෙයාගේ තියෙන්නේ R වර්ගය දන්න. ඒ මේක හවුමත් තියෙන හැම එකටම R සමාන අගයක් වෙනවා. දැන් මේක අපි දමු Q2 කියලා එකක් මෙතෙන් තවන්නක් තිබ්බ
එතකොට අපි ගන්නේ 2 අරගෙන මේකම ආපහු ලියනවා. හොඳයි 5 නෑ sorry delta q2 r වලට එකම ගෙනින්නේ r වර්ගය දැන් d වර්ගය. මේ වගේ ඉතින් එක දිගට මෙන්න ඕන තරම් අපි ලියන්න පුළුවන්. එතකොට අපි එහෙනම් දැන් මෙතන අපිට delta v1 වල විභවය delta v2 වල විභවය මේක ඉන්වෙනික් අගය කරනකම් මෙතන තියෙන අණු ඔක්කොම ඕන එකට අපිට මේ ස්ථිති විද්‍යුත් විභවය ගන්න පුළුවන්. අපි මේකේ සම්ප්‍රයුක්තය ගත්තොත් අපිට සම්ප්‍රයුක්තය ගන්න පුළුවන්. සාමාන්‍ය මෙහෙම තමයි vp අපි සමාන කරනවා delta v1 ධන delta v2 ධන delta v3 කියන ඔය වගේ ඉතින් දිගට වගේ අන්තිම delta vn දක්වාම වෙන සියල්ලෙහිම එකතුව තමයි අපිට vp එහෙම නැත්නම් ඊව සම්ප්‍රයුක්ත විදිහට ගන්න වෙන්නේ. ස්ථිති විද්‍යුත් විභව සම්ප්‍රයුක්ත විදිහට. අපි එහෙනම් දැන් බලමු. ඒ තමයි මෙතන අපි දැන් මෙයා ගැන ටික හොයාගත්තනේ. දැන් සමස්තයක් වශයෙන් අපි ආදේශ කළා දැන් මේකේ p ලක්ෂයේ ස්ථිති විද්‍යුත් විභවය ගන්නකොට අපි සාමාන්‍යයෙන් ආදේශ කරනකොට අපිට ගන්න පුළුවන් මේකන් සමීකරණය එක බෙදීම එතනයි 5 r තියෙනනේ r වර්ගයේ වශයෙන් අපිට ගන්න පුළුවන් මෙතන අගේ තියෙන්නේ සිම්පල් r වර්ගය දන කැපිටල් d වර්ගය තියෙනවා ගුණ කිරීම මෙතන අගේ මොකක්ද දෙන්නේ මේ සම්ප්‍රයුක්ත ඒ කියන්නේ delta v1 ධන delta v2 ධන delta v3 අනිත් මේ delta v ඉන් තියෙනවා මෙන්න මේ වගේ ඔක්කොම දැන් මේක සම්ප්‍රයුක්ත විදියට ගන්නකොට එන්නේ vp කියනගේ අපිට ගන්න පුළුවන් එහෙනම් ඒකටම අපි සමාන කරනවා q මේකට අපි සමාන කරනවා q සමස්තාලෝපණයනේ එතකොට ඉතින් අපි ලේසියෙන් උත්තර වෙනවා කැපිටල් q යටින් 4යි 5 not r වර්ගය ධන d වර්ගය කියන මෙන්න මේ උත්තරය අපිට ගන්න පුළුවන්. ආයෙ බලන්න මම පැහැදිලි කළොත් මේ සමීකරණේ තියෙන මේ සමීකරණ ආදේශ කරලා ගන්නවා. 1 4යි 5 not r වර්ගය ධන d වර්ගය ගුණ කිරීම සම්ප්‍රයුක්තදී සම්ප්‍රයුක්තදී මෙන්න මෙහෙම වගේ ගන්න එකතු වෙන සම්ප්‍රයුක්තදී ඒකට ඉතින් විශාල ආලෝපනයක් නේ සාමාන්‍යයෙන් මොකද මේ සැලකිය නැහැ තරම් ප්‍රමාණය මොකද ගොඩක් තියෙනවානේ. මෙතන මේ වගේ අණු විශාල සංඛ්‍යාවකින් තමයි මේ වගේක් හැදලා තියෙන්නේ. හැම එකටම හරියට අපිට q වශයෙන් ගන්න පුළුවන්. ඉතින් මේ වෙනකොට අපි q ගන්නවා. එතකොට q මේක හක් කරලා අපි q ගන්නවා මෙතෙන්ට. එතකොට මේක සුළු නම් පස්සේ q බෙදීම 4යි ෆැක්ටර් එක r වර්ගමූල r වර්ගය දාන සිම්පල් d වර්ගය. මේ උත්තරය අපිට ගන්න පුළුවන් 4 වෙනි උත්තරය. ඒ හින්දා අපිට 27 වෙනි MCQ එකට හලින් උත්තරේ විදියට 4 වෙනි උත්තරේ ගන්න පුළුවන්.